සුබ දවසක් ඔයාලට. ඔන්න ඉතින් කාලෙකින් තමයි මම වීඩියෝ එකක් අරගෙන එන්නේ. මට ඉතින් එක ජීවිතේ එන දේවලුත් එක්ක ටිකක් මට ඒවා කරගන්න අපහසුතාවයක් ආවා පහුගිය කාලේ. ඉතින් ඇත්තටම වීඩියෝ එකක් කරගන්න බැරිම තැනක මං හිටියේ පහුගිය දවස්වල. මිස්ලා ගොඩාරියක් මැසේජ් දාලා පැල ඉල්ලනවා. ඒවක්වත් මට හරියකට දෙන්නවත් මැසේජ් කරන්නවත් උනේ නැහැ. ඇත්තටම මල් ටිකක් තියනවත් එක්ක වැවිලා. ඉතින් ඒවත් එක්ක මට පුළුවන්කම තියෙනවා සේල් වලට පැල ටිකක් එකතු කරන්න. සමාවත් ඉල්ලනවා. ඒ කෝල් කරපු මිස්ලා මැසේජ් කරපු මිස්ලාට රිප්ලයි ආයි මට ඒවට උත්තර දාන්න බැරි වුණා. මිස්ලා පැල ගැන අහලා තිබුණේ. දැනුත් ඉන්නේ ගොඩක් අසනීප තත්ත්වෙන්. ඒත් ඉතින් වීඩියෝ එකක් කරන්නම ඕනි කියලා හිතුන හින්දා ඔන්න මං අද ඔයාලත් එක්ක මගේ මල් සේල් එක බෙදා ගන්න ආවේ. කොහොම හරි ඉස්සරහට ඉතින් සේල් ටික කොහොම හරි ගේන්න ඕනි කියලා හිතාගෙන තමා මේ සැරේ මම මේ වීඩියෝ එක කරන්නම හිතුවේ. ඉතින් එහෙනම් බලන්නකෝ ඔයාලට අවශ්‍ය මල් තියෙනවද මේ සේල් එකෙන්. ඒ වගේම එහෙනම් ඉතින් චුට්ටක් ඔයාලා මගේ වීඩියෝ එක බලලා ඔයාලට අවශ්‍ය මල් පැල තියෙනවා නම් මට WhatsApp මැසේජ් එකක් දාන්න. බදාද වගේ තමයි හැබැයි අපේ ගෙදරට කූරියකින් ඇවිල්ලා ඒව ගෙනියන්නේ. ඉතින් මම ඒ වෙනකොට පැල ටික ලෑස්ති කරන්නම්. අවශ්‍යයි ඉන්නවනම් මට WhatsApp මැසේජ් එකක් දෙන්න. ඉතින් අද මගේ මේ 10 වෙනි පැල සේල් එක ඒකේ අපි බලමු පළවෙනි මල් පැලය මොකක්ද කියලා. ඔන්න එහෙනම් මගේ සේල් එකේ පළවෙනි පැලේට යන් අංක 1 මෙන්න මේ පැලය. පැලයක් කිව්වට ඒකේ පඳුරක් තියෙයි. පැල 4ක් 5ක් 6ක් විතර තියෙන පඳුරක්. ලොකු කොළ මොනර කිරිල්ලියක්. මෙන්න මේ පඳුරම ඔයාට රුපියල් 500කට දෙන්න පුළුවන්. අංක 1 500යි. ඊළඟට අංක 2ට ඉන්නේ යාගේ චූටි පැටියෙක්. අංක 2 මට යාව දෙන්න පුළුවන් රුපියල් 200කට. අංක 2. ඊළඟට තියෙන්නේ අංක 3ට. මෙන්න මේ වැලක් විදිහට ආධාරකයක් හිටව ගන්න ඕනි. මම නම් ආධාරකයක් තාම මේකට යෙදුවේ නැහැ. මෙන්න මේ කහ පාට වුණ මේ ලස්සන පත්‍ර තියෙන මේ පැලය අංක 3 රුපියල් අඩි 1මාරක් විතර දිගයි. ඔයාට ලස්සනට ඒක හදාගන්න පුළුවන්. මෙන්න මේ පැලය අංක 3 450යි. ඔන්න ඊළඟට අංක 4. අංක 4න් මෙන්න මේ පිලෝ එක. ඒකත් ලොකු පත්‍ර එන මෙන්න මේ පිලෝ වර්ගය. මේකේ මේ පැලය රුපියල් 350යි. අංක 4 කොළ 4ක් තියෙනවා. රුපියල් 350යි. ඊළඟට අංක 5න් මෙන්න මේ ලස්සනට මේ විදිහට දැල්ලක් එන මෙන්න මේ කහ විශේෂයක්. මේකේ පොඩි මලකුත් එනවා. තාම මල එමින් පවතින්නේ. ඒ උනට මේකේ මේ දැල්ල හරිම ලස්සනයි. තව දැල්ලක් අහම ඒ දළු දෙකත් එක්ක මේ ශාක හරිම ලස්සනයි. පොඩි මලකුත් එනවා. මෙන්න මේ පැලිය අංක 5 රුපියල් 250යි. ඊළඟට අංක 6 මෙන්න මේ ඇග්ලෝනිමා එක ලස්සන පත්‍ර තියෙන මේ ඇග්ලෝනිමා එක අංක 6
අංක 6 රුපියල් 150යි. ඔන්න ඊළඟට අංක 7න් ඉන්නේ අංක 7 මෙන්න මේ බිගෝනියා එක. මේ පැලයම මේ පඳුරම රුපියල් 200යි. ඔන්න ඊළඟට අංක 8 මෙන්න මේ පත්‍ර තියෙන අර පීස් ප්ලාන්ට් එක වගේ ඒකේ අර ලොකු පත්‍ර තියෙන එක මැද කොලේ ඉරුණු මෙන්න මේ අඩි 1මාරක් විතර උස්සට තියෙන මේ වැල මේ පැලය රුපියල් 350යි. මෙන්න මේ පැලයක් රුපියල් 350යි. අංක 8. ඔන්න ඊළඟට අංක 9 අංක 9න් මෙන්න මේ ලස්සන ඒකත් හරිම ලස්සන පත්‍රයක් එන පැලයක් ලස්සන දම්පාට මලකුත් පිපෙනවා. මේ අනෙක් මල මෙන්න මේ පොඩි පොට් එකක් පැල දෙකක් එක්ක මෙන්න මේ පොඩි පොට් එක රුපියල් 200යි. පැල දෙකක් එක්ක තියෙන්නේ රුපියල් 200යි. ඊළඟට අංක 10න් අංක 10 මෙන්න මේ පිච්චර් රෝස් එක නේද? මම ඒකේ නම එහෙම කියන්න දන්නේ නැහැ. කොහොමාරි රෝස මලක් වගේ මේ පිච් එක යට පිච් එකක් හරිම සුවඳයි. මෙන්න මේ පොහොට්ටුත් තියෙනවා අඩි 1මාරක් විතර උස. මෙන්න මේ පැලේ රුපියල් 250යි. හරිම සුවඳයි හරිම ලස්සන මලක් මේ. ඔන්න ඊළඟට අංක 11න් මෙන්න මේ පීෂියා එක රතු මලක් එන මෙන්න මේ පීෂියා එක මේ පඳුරම 150යි. අංක 11 150යි. එක හැංගින් පොට්ටයකට දාගන්න පුළුවන්. ටිකක් වැල් ඇවිල්ලා තියෙන්නේ රතු පාට මල. අංක 11. ඔන්න ඉතින් මගේ සුපුරුදු ඉබි කුමාරී ඉන්නවා. ඉතින් මෙයා ලොකු කොලයක් ඔයාලට පේනවා ඇති. ලොකු පත්‍ර තියෙන කොල 1 2 3යි තව දැල්ලකුත් එනවා. මෙන්න මේ ඉබි කුමාරි පැලයක් තියෙනවා අංක 12න්. අංක 12 මෙන්න මේ පැලේ මේක ටිකක් ලොකු නිසා 450යි. එලට පේනව නේද? අංක 12 450යි. මේත් ලස්සන විසිතුරු පත්‍ර තියෙන පැලයක් අංක 13. මේ පැලය 200යි. ඒකේ චූටි පැල තියෙනවා. මේ පැලේ අංක 13 200යි. ළඟට මගේ රිදී කුමාරී අංක 14 මෙන්න මේ ලොකු පඳුරක් එකත් 200යි. අංක 14න් මෙන්න මේ පැලය 200යි. ඔන්න අංක 15 මෙන්න මේ ලස්සන පත්‍ර තියෙන මේ පැලය. ඒකේ පැල චූටි පැලයකුත් තියෙනවා. චූටි පඳුරක් මෙන්න මේ පැලය අංක 15 200යි. ඔන්න අංක 16 ඒකේ පැල දෙකක් තියෙනවා. මේකෙන් මේක පැලයක් ඔයාට මට එවන්න පුළුවන් 150කට. නැත්තම් මට මේ පඳුරම ඔයාට රුපියල් 300කට එවන්න පුළුවන්. අංක 16 මෙන්න මේ සිංගෝනියම් එක ලස්සනයි. අංක 16 300යි. ඔන්න ඊළඟට අංක 17න් මේ ක්‍රොකොඩයිල් එක කොළ පාට එක මේ පැලය රුපියල් 300යි. අංක 17 රුපියල් 300යි.
අංක 18 මෙන්න මේ රෝස පාට සිංගෝනියම් එක රුපියල් 250යි. පඳුරක් තියෙන්නේ. ඔයාට හැංගින් පොට්ටයකට දාගන්න පුළුවන්. හරිම ලස්සනයි. අංක 18 250යි. ඔන්න ඊළඟට අංක 19න් මෙන්න මේ පීෂියා එක අංක 19 මෙතන ලොකු පඳුරක් තියෙන්නේ. හැම පැත්තෙම පහලට ඇදෙනවා. පැල 1 2 3 4යි ලොකු පැල 4ක් එක්ක තියෙනවා. මේ ලොකු එපේෂියා පඳුර වලට හැංගින් පොට්ටයකට එකපාරින්ම දාගන්න පුළුවන්. මේ පොට් එකම රුපියල් 300යි. අංක 19 රතු පාට මලක් එන්නේ. ඊළඟට අංක 20න් මෙන්න මේ කැලිතියා එක ඒකේ පඳුරක් තියෙන්නේ. පැල 3ක් විතර තියෙනවා. අංක 20 රුපියල් 250යි. අංක 21 මෙන්න තව ඉබි කුමාරියෙක් ඉන්නවා. කොළ දෙකක් එයාගේ තියෙනවා. මෙන්න මේ පැලය අංක 21 250යි. ඊළඟට අංක 22 රුපියල් 200යි. කොළ 4ක් එක්ක තියෙන්නේ. හරිම ලස්සන විසිතුරු ශාක පත්‍ර තියෙන පැලයක්. අංක 22. ඔන්න ඊළඟට අංක 23න් සරුවට වැඩුණු මෙන්න මේ පෝතෝස් එක අංක 23 හොඳට හැදිලා තියෙනවා. මෙන්න මේ පැලය රුපියල් 200යි. ඔන්න බලන්නකෝ. අද මෙන්න මෙයා ගොඩක් විශේෂයි. මේ නුග වර්ගයක්. මේ නුග වර්ගය ඉතින් ඔයාලා දන්නවා ගොඩක් වවා ගන්න හරිම අපහසුයි. අඩි 1මාරක් 2ක් විතර උසට වැටුණු මේ නුග පැලය මේ යාලගේ මුල් එනවා. හරිම ලස්සනයිනේ. මේක හොඳට වවා ගත්තාම ඇත්තට මේවා ගෙවල් වල ගොඩක් අඩුයිනේ. මෙන්න මේ ලස්සන නුග වර්ගය අංක 24න් රුපියල් 900යි. අංක 24. ඔන්න ඊළඟට සුපුරුදු අංක 25න් මෙන්න මේ ලස්සන කැලිතියා පඳුර රුපියල් 200යි. ඒකේ තියෙන පැල 3ක් තියෙනවා. රුපියල් 200යි. අංක 25. ඔන්න ඊළඟට මෙන්න මේ ඇග්ලොනිමා විශේෂය අංක 26. මේ බලන්නේ පත්‍රයේ තියෙන ලස්සන අවුට්ලයින් එකක් තියෙනවා රෝස පාට. මේ තව පුදුම ලස්සනක්. ඒ ඇත්තටම මේ ඇග්ලොනිමා එක අංක 26 අංක 26 150යි. ඔන්න තවත් විසිතුරු ශාක පත්‍ර තියෙන පැලයක්. ඒක පොඩි පඳුරක් පැල 3ක් එක්ක තියෙන අංක 27න් මෙන්න මේ පොඩි පත්‍ර තියෙන මෙන්න මේ පැලය මේ පඳුරම ඔයාට රුපියල් 150කට දෙන්න පුළුවන්. අංක 27 150යි. ඊළඟට ඒ જાතියම තව පැලයක් තියෙන්නේ. මේක වෙනස් පත්‍රය. මේක ටිකක් උසයි. අංක 28 ඒකෙත් පැල 1 2 3 4ක් තියෙනවා. අංක 28 මෙන්න මේ පැලය මේ පඳුරම රුපියල් 200යි. ඔන්න බලන්නකෝ මෙන්න මෙයාව බලන්න යාගේ හැඩ. ඇත්තටම හරිම ලස්සනයි නේද? මෙන්න මේ පැලය අංක 29 ටිකක් උසට වැඩිලා තියෙනවා. නිරෝගී පැලයක් රුපියල් 200යි. අංක 29 200යි. ඊළඟට අංක 30න් මෙන්න මෙයා අංක 30න් ලස්සනයි නේද? මෙන්න මේ පැලයක් ඔයාට මට රුපියල් 200කට දෙන්න පුළුවන්. අංක 30 200යි.
31 මෙන්න මේ ලස්සන කැලි තියා එක මේ පැලේ මේකේ පැල තියෙනවා පඳුරේ 3ක් තියෙනවා පැල 3ක් මෙන්න මේ පඳුරම ඔයාට 250කට දෙන්න පුළුවන් අංක 31 250යි ඉතින් ඔන්න අදත් මම මගේ තියෙන මල් වලින් සේල් එකක් ගෙනාවා ඉතින් ඔයාලට මේ පැලවල කැමති වර්ගයේ කැමති මිල ගණන් වලින් තියෙනම් මට WhatsApp message එකක් දෙන්න එහෙනම් හැමෝටම ගොඩාක් ස්තුතියි